අයිබෝන් සුබ දවසක් යාළුවනි. ඉතින් කොහොමද ඔන්න ඔයාලට තවත් වැදගත් පණිවිඩයක් තමයි අරගෙන ආවේ. ඉතින් ඒක මොකක්ද කියලා දැනගන්න කලින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න ඕන. ඔයාලා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මේ තිරේ දිස්වන විදියට ගිහිල්ලා channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell එකත් all දාලා තියාගන්න. ඉතින් මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සෙනින් නැරඹීමේ පහසුව සඳහා තමයි all button එක දාගෙන තියාගන්න කියන්නේ. ඉතින් යාළුවනේ ඔන්න මේ ආපදා තත්ත්වයේ හේතුවෙන් දැනටමත් අවතැන් වූ ජනතාවගේ ජීවිතයේ නැවත නගා සිටුවන්නේ ඒ අයට අත්වලක් වෙන්න ඕන අනුර කුමාර අතිගරු ජනාධිපතිතුමා මේ වෙනකොට ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් වෙලා රටවල් වලින් ගලා එන ආධාරත් එකතු කරගෙන රජයත් යම් විදිහේ උපක්‍රම යොදලා ජනතාවට බදු අය කරලා ජනතාවගෙන් ඔන්නේ ඉතිරි කරගත්ත මුදල් වලින් ඔයාලට සහන සලසන්න නැවත අය කර ගැනීම නොගැනීමේ සහන හැටියට තමයි මෙව්වා ඔයාලට දීමනාවන් හැටියට තමයි ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේක ඔයාලා අහලා එන්න මේ දීමනාව මොකක්ද කියලා. හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා ගැනීමට ලබා දෙන අපේ දීමනාව. නාය ගිහිලා තියෙනවා ගෙදරනේ. ගම් වතුරට ගේත් ගලාගෙන ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ කොච්චරද? සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ ලක්ෂ 12යි. එහෙම නැත්නම් 16. අපි මේ සැරේ මේ සැරේට පමණ පසුව આવුත් ආයෙ පොත් බලමු. හැබැයි මේ සැරේදී අපි නිවසක් අහිමි වුණු අයට නිවස ඉදි කර ගැනීම සඳහා ලක්ෂ 50ක් ලබා දෙනවා. සමහර විට Tamanට තිබුණු නිවසට වඩා සමහර අයට මං හිතන්නේ ලක්ෂ 50ට වඩා අධික වටිනාකම් සහිත නිවස් තියෙන්නේ නැති. සමහර අයට ලක්ෂ 50ක වටින නැති නිවස් තියෙන්නේ නැති. හැබැයි අපිට ඒවා ගණනය කරන්න බෑ, දැන් ඒවා ගහගෙන ගිහලා ඉවරයි. ඒ නිසා අපි ලක්ෂ 50ක දීමනාවක් දෙනවා මේ නිවසක් ඉදි කර ගැනීම සඳහා. ඉඩමක් නැත්නම් ලක්ෂ 50ක් දීලා නායකයෙකු කෙනාට ඉඩමනේ. ඉඩම නැත්තම් මොකද කරන්නේ? එහෙම නැත්තම් අවදානම ලක් වෙලා තියෙනවා, නැවත අවදානම් කලාපයට එනවා. යන්න දෙන්නේ. අපි උපරිම මා දැන් දාගෙන දින අවදානම් විශේෂම කලාපවල මේ සෙනසුරාදේට ගිහිල්ලා ඒ පළාත්වල රජ ඉඩම් තියෙනවද කියලා හොයනවා. මම නුවර නේද? අවස අපි මාතලේ යනවා. ඊට පස්සේ අපි නුවරඑළිය බදුල්ල යන කල්පනා කරනවා. ඒ පළාත්වල තමයි නේද? ඔව්. ඒ පළාත්වල තමයි මේ ඉඩම් ප්‍රශ්නේ තියෙන්නේ. අපි දිසාපති තුමාලා හම්බෙලා රජේ ඉඩම් තියෙනවද කියලා හොයනවා. ඒ වුණත් මේ ලක්ෂ 50 ගන්න කෙනාට රජෙන් ඉඩමක් දෙනවා ගයක් හදාගන්න. රජෙන් ඉඩමක් දෙන්න ඉඩම් නැත්නම් ලක්ෂ 50 දක්වා දීමනාවක් දෙනවා. ගේ හදන්න දීපු ලක්ෂ 50ට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. ඔවුන් සුරක්ෂිතව යලි පදිංචි කිරීම අපේ රජයේ වගකීම ලෙස සැලකෙන නිසා. ඔන්න ඉතින් ඒ ජනාධිපතිතුමා කියපු විදිහට ඔයාලට මේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාටත් මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා නම්. ඉතින් ඔයාට ඉඩමත් නැහැ, ගේත් නැහැ, දෙකම නැත්තම් ඔයාට අනිත් දීමනාවල් වලට අමතරව කෝටියක මුදලක් එහෙම නැත්තම් ලක්ෂ 100ක මුදලක් ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තව ඕකට ඔයාට එකතු වෙන දේවල් තියෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක ඔයාට ලොකු මුදලක් මේ වෙලාවේ හම්බ වෙනවා. ඉතින් සතුටින් සාමෙන් ඉන්න නව නිවසක් හදාගෙන හැබැයි ජීවිත අහිමි වෙලා තියෙනවා නම් කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද මේ වෙලාවේ සතුටු වෙන්න වෙලාවක් නෙවෙයි අපේම ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් තවත් සහන රැසක් බොහෝමයක් තියෙනවා. ඉතින් අරගෙන එන්නම් ඉදිරියේදී මේවා මොනවද කියලා රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ ජන ජීවිතයේ ඉක්මනින්ම යථා තත්ත්වයටපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් හමු වෙමු ආයෙත් මේ වගේ වීඩියෝකින්. එතෙක් ඔයාලා හැමෝටම බුදු සරණයි.